ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ 6-7 ඉන්න පුංචි ආ වෙනුවෙන් තමයි මම මේ පාඩම් මාලාව අරන් ඉන්නේ. අද ඔයාට මම කියලා දෙන්න යන්නේ නාමපදවල වචන ભેදයයි ඊළඟට ලිංග ભેදයයි කියන්නේ මොකක්ද කියලා. වචන ભેදයයි ලිංග ભેදයයි කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි මුලින්ම බලමු නාමපදය මුලින්ම අපි මේ ආකාරයට වෙන් කරගමු. එකක් වචන ભેදය අනිත් එක ලිංග ભેදය. පුතේ වචන ભેදයත් මම අපහු කොටස් දෙකකට වෙන් කරගන්නවා. ඒ තමයි ඒක වචන අනිත් එක බහු වචන. ඒක වචනයක් කියලා කියන්නේ මගේ දරුවනේ ඒක වචනයක් කියලා කියන්නේ හැමතිස්සෙම නාමපදයකින් එකක් පිළිබඳ විතරක් කතා කරනවා නම් ඒවා ඒක වචනයි. උදාහරණයක් අපි ගමු ගස. එක ගසයි. තවයක් ගමු අම්මා. එක අම්මයි. තවයක් ගමු පෑන. එක පෑනයි. එහෙනම් බහුවචන කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ හැමතිස්සෙම එකකට වඩා වැඩි ප්‍රමාණයක් ගැන මේකෙදි කතා කරනවා. බලන්න ගස එකයි ගස් වෙනවා. එතකොට ගොඩක් ගැන කතා කරනවා. අම්මා ඒක වචනයි. ඒක අම්මලා කරාම අම්මලා ගොඩක් ගැන කතා කරනවා. පෑන එකයි පෑන් වුණාම පෑන් ගොඩක් ගැන කතා කරනවා. එහෙනම් ඒක වචන කියන්නේ එකක් ගැන කතා කිරීමත් බහුවචන කියන්නේ ගොඩක් ගැන කතා කිරීම. ඊළඟට අපි යමු ලිංග ભેදය ගැන පොඩ්ඩක් බලන්න. ලිංග ભેදයත් ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. ඒ තමයි පළවෙනි එක පුරුෂ ලිංග, දෙවෙනි එක ස්ත්‍රී ලිංග, තුන්වෙනි එක නපුංසක ලිංග. පුතේ මෙතනින් පුරුෂ ලිංග කියලා කියන්නේ හැමතිස්සෙම පිරිමි හේවත් පුරුෂයෙක් ගැන කතා වෙන නැත්නම් හඳුන්වන නාමපද. පිරිමි කෙනෙක් ගැන තමයි කතා කරන්නේ. පුරුෂ ලිංග නාමපද කියන්නේ ඒවා. උදාහරණයක් තාත්තා. තාත්තා පුරුෂ ලිංගයි. මල්ලි, වදුරා, කොටියා, බල්ලා, ගුරුතුමා මේ ඔක්කොම පුරුෂ ලිංගයි. ස්ත්‍රී ලිංග කියන්නේ ස්ත්‍රියක් ගැන නැත්නම් ගැහැණු කියන අර්ථය, ගැහැණිය කියන අර්ථය ගැන කතා කරන නාමපද ස්ත්‍රී ලිංගයි. උදාහරණයක් අපිට ගන්න පුළුවන් අම්මා. අපව ගන්න පුළුවන් අපිට නංගි. ඊළඟට අක්කා, වැඳිරිය, බැල්ලිය. ඊළඟට අපිට තව ගන්න පුළුවන් ඇතින්න. මේ ඔක්කොම ස්ත්‍රී ලිංගයි. ගුරුතුමිය, විදුහල්පතිතුමිය. මේ භාෂාවේ තියෙන පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග කියන වර්ග දෙකට පුතේ අයිති වෙන්නේ සියලුම පණ තියෙන වස්තුන් විතරයි. මතක තියාගන්න පණ තියෙන වස්තුන් විතරයි. ඒ කියන්නේ ප්‍රාණවාචී නාමපද විතරමයි පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග වලට අයිති වෙන්නේ. එහෙනම් අපි දන්නවා ප්‍රාණවාචී නාමපද විතරක් නෙවෙයි තියෙන්නේ පුතේ අප්‍රාණවාචී නාමපදත් ඕන තරම් තියෙනවා. එතකොට ඒ අප්‍රාණවාචී නාමපද අපිට වර්ග කරන්න වෙන්නේ පුරුෂ ලිංග කියලාවත් ස්ත්‍රී ලිංග කියලාවත් නෙමෙයි. මොකද ඒ වගේ ලිංගයක් අපිට පේන්නේ නැහැ. ඒ හින්දා අපි ඒ අයව දානවා නපුංසක ලිංග වලට. උදාහරණයක් මගේ අතේ මේ තියෙන පෑන. පෑනට පණ නැහැ. එයා නපුංසක ලිංග. පොත, ගස, මේසය, ගල, ඇඳුම මේ ඕනම එකක් නපුංසක ලිංග. එහෙනම් මම හිතනවා අද දවසේ ඔයාට නාමපදවල ප්‍රධාන කොටස් දෙකක් වෙච්ච වචන ભેදය සහ ඊළඟට ලිංග ભેදය පිළිබඳව
මේ පොඩි පාඩම ඉතා හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා අපි තවත් දවසක මෙවැනි පාඩමකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.